හායි යාළුවනේ අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද අපි ඔයාලව එක්කන් යන්න හදන්නේ ස්ටෝන්හෙන්ජ් කොහොමද ෆ්‍රී බලන්නේ කියලා. අපි අද මේ ගමන පටන් ගත්තේ සවුත්හැම්ප්ටන් ඉඳලා. අපේ මේ ගමනට අද අපිත් එක්ක තවත් ෆැමිලි එකක් එකතු වුණා. අපි එයාලත් එක්ක අද ඔයාලට මේ ගමන කොහොමද යන්නේ කියලා පොඩි අදහසක් දෙන්න අපි ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න කැමතියි. අපේ ඉතින් ලස්සන පරිසරය පාස් කරගෙන ලස්සන ගෙවල් බලාගෙන අපි ස්ටෝන්හෙන්ජ් වලට ලං වෙන ගමන් ඉන්නේ. අපි ස්ටෝන්හෙන්ජ් වලට ලං වෙන්න කලින් අපිට හම්බෙනවා ලාක් හිල් කියලා ටවුන් එක. අපි ඒ ටවුන් එක පැත්තේ ඉඳලා තමයි ස්ටෝන්හෙන්ජ් එක පැත්තට ගියේ වාහනේ. අපිට යනකොට ඔය කහ පාටින් පෙන්නලා තියෙන ඒ ටවුන් එක. ඒ ටවුන් එකේ ඉඳලා යනකොට අපිට හම්බෙනවා ඔන්න ඔය බෝඩ් එක. ඔය බෝඩ් එක හරියේ වාහන අයිනෙන් නවත්තන්න පුළුවන්. අපේ වාහනේත් අපි මේ බෝඩ් එක ගාව අයිනේ පාක් කරලා අපි මේ පාර දිගේ අපි ඇවිදින්න පටන් ගත්තා. මේ පාරේ ගහලා තියෙන රෝඩ් ක්ලෝස් කියලා. ඒ වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. හැමෝම ෆ්‍රී බලන්න යන කට්ටිය මේ පාර දිගේ තමයි හැමෝම යන්නේ. මේ පාරේ යනකොට ඇත්තටම ලස්සනට තිරිඟු වගා කරලා තියෙනවා අපි දැක්කා. ඒක මම පළවෙනි පාරට දැක්කේ එහෙම ළඟටම. අපි ඒවත් බලාගෙන ඉස්සරහට යන ගමන් වටේට ලස්සනට තියෙන දේවලුත් බලාගෙන අපි ඉස්සරහට යද්දි අපි ඉතින් ෆොටෝස් ගන්න අමතක කරේ නෑ අපේ යාළුවොත් එක්ක. අපි හොම ටික දුරක් යනකොට අපිට යාළුවෝ වගේක් හම්බුණා ඉස්සරහෙන්. ඔයාලට බලාගන්න පුළුවන් ඒ යාළුවෝ කොච්චර ලොකුයිද කියලා. මං ඉතින් එයාලත් එක්ක ෆොටෝ එකක් දෙකක් ගන්න අමතක කරේ නෑ. අපිට ඊට පස්සේ හම්බෙනවා පොඩි ගේට්ටුවක් වම් අත පැත්තේ. අපි ඒ ගේට්ටුවෙන් ඇතුළට යන්න ඕනේ. අපි ෆ්‍රී බලන්න යන පාත් එක. ඒ පාත් එකේ තමයි තියෙන්නේ. අපි ඉතින් ඒ ගේට්ටුවෙන් ඇතුල් වෙලා අපි ඉස්සරහට ගියා. මම ඔයාලට මේ පික්චර් එකේ පෙන්නන්නම්. රතු පාටට තියෙන්නේ ෆ්‍රී පාත්වේ එක. පේ කරලා යන කට්ටිය හැමෝම ඔය කහ පාටට තියෙන තැනින් තමා එයාලා ස්ටාර්ට් කරන්න එයාලගේ ජර්නි එක. අපි මේ ගේට්ටුව අරගෙන ඉස්සරහට ගිහිල්ලා රතු පාට ඒරියා එකේ යන්න පුළුවන්. උපරිම දුර අපිට යන්න පුළුවන්. ඒකේ කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් ඇතුල් වුණාට පස්සේ අර පොඩි ගේට්ටුව වහලා යන්න මතක තියාගන්න. අපි ඉතින් ඔන්න ඔය පාත් එක දිගේ ගියපුවම අපිට මෙන්න මේ වගේ ඒරියා එකට යන්න පුළුවන්. අපිට ඔය වැටක් පේන්නේ ඔය ෆ්‍රී පාත්වේ එක තමයි වැටෙන් එහා පැත්තේ තියෙන්නේ. ඒ වැටෙන් තව වැටක් පේනව නේද? ඒ වැටෙන් එහා පැත්තේ තමයි පේ කරලා යන කට්ටිය යන්නේ. ෆ්‍රී බලන්න යන හැමෝටම මෙන්න මේ වැලි පාර පේනව නේද? ඒ වැලි පාර දිගේ ටිකක් එහාට ගිහිල්ලා මේක ටිකක් දුර ඉඳලා බලන්න පුළුවන්. පේ කරලා යන කට්ටියත් මේ කොළපාට පාත්වේ එකේ දිගේ තමා යන්නේ. යාලටත් ළඟටම යන්න දෙන්නේ නැහැ. ඒ නිසා තමා මේක ගොඩක් දුරට එළියේ ඉඳලා අපිටත් බලන්න පුළුවන් උනේ. අපිත් ඈත ඉඳලා බැලුවා එයාලා බලන විදියටම. එහෙනම් යාළුවනේ අපි ගිහිල්ලා එන්නම්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් බටන් එක ඔබලා තියාගන්න. අපි තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනවා ළඟදීම. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.